ඔයාගේ ෆෝන් එක ඔයා නිතර නිතර චාර්ජ් කරනවා නම් ඔයා කරන්නේ ලොකු වැරද්දක්. මං කියන දේ හොඳට අහගෙන ඉඳලා මේ ඔප්ෂන් ටික ඔයා වෙනස් කරගන්න. දැන් එන හැම ෆෝන් එකකම මේ ඔප්ෂන් දෙක අනිවාර්යෙන් තියෙනවා. මං කියන විදිහට මේ සෙටින්ග්ස් දෙක හදාගත්තොත් ඔයාගේ ෆෝන් එකේ බැටරි charge එක ගොඩක් වෙලා හිටිනවා. ඔයාගේ ෆෝන් එක හදපු ඒ කම්පැනියම ඔයාගේ ෆෝන් එකේ බැටරි හෙල්ත් එක ගොඩක් කල් තියාගන්න සීක්‍රට් සෙටින්ග් දෙකක් දීලා තියෙනවා. හැබැයි අපෙන් ගොඩක් අය මේ සෙටින්ග්ස් දෙක දන්නේ නැහැ. බය වෙන්න එපා. මං ඒක ඔයාලට කියලා දෙන්නම්. ඔයාගේ ෆෝන් එක අරගෙන ඔයාගේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා ඒකේ බැටරි and power saving කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අන්න ඒකට යන්න. මේ ඔප්ෂන් එක යටතේ තියෙනවා ස්මාර්ට් චාර්ජින් කියලා ඔප්ෂන් එකක්. අන්න ඒක ඕකේ කරගන්න. ඊට පස්සේ ඔයාලට තව ඔප්ෂන් එකක් තියෙනවා AI charging කියලා. අන්න ඒකත් ඔන් කරගන්න. මේ settings ටික ඔන් කරගත්තා නම් හොඳටම ඇති. ඔයාගේ ෆෝන් එකේ බැටරි ලයිෆ් එක ගොඩක් කල් පවතිනවා. ඒ වගේම ඔයා කලින් charge කරාට වඩා දැන් ඔයාලට charge කරලා ෆෝන් එක use ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔරිජිනල් ඇඩැප්ටර් එකක් use කරලා ඔයාගේ ෆෝන් එක charge කරන්න කියලාත් මතක් කරනවා. මේ වීඩියෝ එක ඔයාලගේ ගෙදර අයට යාළුවන්ට බලන්න share කරන්න.